යේසුස් වහන්සේගේ නාමයෙන් අද දවස ආශිර්වාදමත්ම දවසක් වේවා. අද දවසෙත් අපි දෙවියන් වහන්සේගේ වචනය දෙස බලන්න යනවා. කේලම් පතුරන්න රහස් හෙළි කරයි. ඒත් විශ්වාසවන්තයා රහස් සංගවා තබා ගනි. මේව කියන්නේ හිතෝපදේශය පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තියයි. ඒ ආකාරයට අපිට දකින්න පුළුවන් අපේ ජීවිතේ විවිධ බයවල් ආවම විවිධ ආශාවල් ආවම අපිට ඒවා ගැන බෙදා ගන්න කෙනෙකු සිටීම අපිට විශාල වස්තුවක් ලෙස සිතන්නට පුළුවන්. අපේ විමසීමේදී තව කෙනෙක් අපිට කියන විටදී අපි විමසිලිවන්ත වෙන්න ඕන දේ තමයි අපගේ දිව. අපි අපේ දිව පාලනය කර ගැනීම ඉතාමත්ම වැදගත්. නමුත් අපි අනිත් කෙනාගේ ආරක්ෂාව ගැන සැබෑ ලෙසම සිතන්නේ නම් යමෙක් ඔබට රහසිගතව දෙයක් කිව්වොත් ඒ සම්බන්ධව ඔබ නිශ්ශබ්දව සිටීම ඉතාම ආශිර්වාදමත් දෙයක්. මනුෂ්‍යයන් හැටියට අනිත් අයගේ දේවල් ඕපාදූප දේවල් කීමට අපි ගොඩක් ප්‍රිය වෙනවා. නමුත් ඔබ එසේ කිරීමෙන් වෙන්නේ ඔබට ඒ සත්‍ය තොරතුරු ලබා දුන් පුද්ගලයාව හානි කරනවා විතරක් නෙවෙයි, ඔහු සමග තිබෙන ඒ විශ්වාසය පවා කැඩීමට ඔබගේ අවිශ්වාසය හේතුවක් වෙනවා. අපි අනිත් අයගේ විශ්වාසය රකින්න විට දේව වචනය පවා අපිට පවසන්නේ දෙවියන් වහන්සේ එයට ප්‍රීති වෙනවා කියන එක ගැනයි. මොකද අපි පේන තියෙන දේ ගැන විශ්වාස වුණොත් තමයි දෙවියන් වහන්සේ කෙරෙන් විශ්වාස වෙන්න පුළුවන් වෙන්නේ. එසේනම් යමෙක් ඔබට රහසක් කාරණාවක් ගැන පැවසුවොත් එය නිශ්ශබ්දව තබා ඔහුට උපකාර කිරීම ඉතාමත්ම වැදගත්. මේ අපගේ මතකය තබා ගනිමින් මේ උදෑසන අපි දෙවියන් වහන්සේට බාර වෙමු. ස්වාමිනී, ඔබ වහන්සේට යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් අපගේ දිව පාලනය කරගන්න උදව් කරන්න. අනිත් අයට විශ්වාසවන්තකම ඇතුව ජීවත් වෙන්න උදව් කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. අද දවස ඔබට ජයග්‍රාහීම දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ඔබ අපේ YouTube channel එක තාම subscribe කර නැත්නම් ඒ subscribe කර දෙවියන් වහන්සේගේ වචනේ පණිවිඩය ඇසීමට මෙම වීඩියෝව හැකිතරම් share කරන්න. ඔබ සැමට යේසු පිටයි.